හයි යාළුවනේ සබ දවසක් කියලා පිළිගන්න ලූස් ලයිව් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමදේනම අපි කවුරුත් කැමති ලෙඩක් දුකක් කරදරයක් නැතුව නිරෝගීව ජීවත් වෙන්න. අපිට හැදෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා ඉන්න නම් අපි සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතුයි. ඉතින් අද ඔයාලට මේ කියන්න යන්නේ ගොඩක් ලෙඩ රෝග වලට දෙත තියන්න පුළුවන් විශ්මිත බෙහෙතක් ගැන ඔයාලට දැනුවත් කරන්න. ඒ තමයි අපි කවුරුත් දන්න කරපිංචා. ඉතින් අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අපි දැන් යමු කොහොමද කරපිංචා වලින් ලෙඩක් නැතුව ජීවත් වෙන්නේ කියලා බලන්න. අංක 1 ජීර්ණය වැඩිදියුණු කරයි. බඩවල ක්‍රියාකටයුතු සඳහා උපකාර වන කරපිංචා වල ඇතිහල තන්තු අන්තර්ගතය නිසා මලබද්ධයෙන් අපහසුතාවයට මක්හරවා ගැනීමට උපකාර වෙනවා. ආමාශය අභ්‍යන්තරික ගැටලුවට මුහුණ දෙන අයට කරපිංචා කියන්නේ ඉතාදී ඔසුවක්. බඩවැල ඇති වන ආම්ලිකතාවයන් මගහරවාගෙන සාර්ථක සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කරපිංචා ඉතා මහඟු ප්‍රතිඵලයක් ලබා දෙනවා. අංක 2 හිසකෙසල ගුණාත්මක භාවය වැඩි දියුණු කරයි. කරපිංචාවල බහුලව වඩංගු බීටා කැරොටයින් සහ ප්‍රතිඔක්සිකාරක වන විවිධ සංරචක හානියටපත් හිසකෙස් ඝන කිරීමට සහ නැවත වර්ධනය කිරීමට උපකාර වෙනවා. හිසකෙස් සුදුවීම් ප්‍රමාද කිරීම නිසා සුදුවීම් වැළැක්වීම අවම කරනවා. හිසකෙස් ගැලවී යාම සහ හිසකෙස් වර්ධනයට කරපිංචාවලින් තිබෙන්නේ ඉතා ප්‍රයෝජනවත් දෙයක්. ඔබ භාවිතා කරන තෙල් වර්ගයකට කරපිංචා ඉස්ම එකතු කිරීමෙන් ඒ වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. අංක 3 රුධිර සීනි මට්ටම වෙනස් කරයි. අධ්‍යයන වලින් පෙනී යන්නේ කරපිංචා ඉන්සියුලින් සංවේදීතාව වැඩි කිරීමට සහ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට සැලකිලිමත් උපකාරී වන අතර එමගින් දිවැඩියා රෝගීන්ට පවා ඒවා ඉතා ප්‍රයෝජනවත් වන බවයි. අංක 4 බර අඩු කිරීම. දිනපතා කරපිංචා කොළ ආහාරයට ගැනීමේ තවත් විශාල වාසියක් වන්නේ මේ දේ නිසලෙස ජීර්ණය කිරීමට සහ පරිවෘත්තිය වැඩි කිරීමට ඇති හැකියාවයි. එබැවින් ඔබගේ බඩ අඩු කර ගැනීමට උපකාර වෙනවා. කරපිංචා වලින් මේ දේ දහනය කර ඔබට නිසි බඩක් පවත්වා ගැනීමට හැකි වෙනවා. අංක 5 අක්මා සෞඛ්‍ය වැඩි දියුණු කරයි. ඩෙටොක්සීකරණ ක්‍රියාවලිය හරහා අක්මාව පිරිසුදු කිරීමට උපකාර වෙනවා. ඒවා ශරීරයට අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාර වන අතර එබැවින් ප්‍රතිරෝධක සහ සමස්ත යහපත් පැවැත්ම වැඩි දියුණු කරනවා. අංක 6 සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරයි. කරපිංචා කොළවල ප්‍රතිඔක්සිකාරක තිබීම නිසා බැක්ටීරියම් මගින් සමට ඇතිවන හානිකර බලපෑම් අවම කිරීමට උපකාර වෙනවා. අදුරු පැලම් සහ කුරුල ඇති වූ මුහුණ දීප්තිමත් පැහැපත් බවක් වැඩි දියුණු කිරීමට කරපිංචා බෙහෙවින් උපකාර වෙනවා. අංක 7 ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි. කරපිංචා කොළවල ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් සහ අත්‍යවශ්‍ය විටමින් ද ඇතුළත් වන අතර එබැවින් ශරීර ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන වගේම සයවලට හානි වීම වළක්වා පිළිකා සහ හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා. ඉතින් ඔයත් කරපිංචා ආහාරයට ගන්න අකමැති කෙනෙක්ද? මේ වීඩියෝ එක බලලවත් කරපිංචා දෙන්නවත් ආහාරයට එකතු කරගන්න. නිරෝගීව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලබා ගැනීමට නම් අපි නිතිපතා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගත යුතුයි. ඉතින් මේ වගේ වට වැදගත් තවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.